සිකුරාදා නුගසවන දෙන පුද්ගලයා පිළිබඳව අපි මතක් කරමු ගා ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහු තමයි අලුත් මාතෘකා යටතේ පරණ කතාහනේ අපිට මතක් කරලා අලුත් විදිහට බෞද්ධ චිකිත්සාව ඔස්සේ සුව කරන්න නැත්නම් ප්‍රතිකාර කරන්න සංකල්පයන් මගහරවා ගන්න මඟ කියලා දෙන්නේ. ඔව් ජාලි මහත්මයා දැන් කාලයක් තිස්සේම මේ මාධ්‍යත් එක්ක කොහොම ළඟින් ගනුදෙනු කරමින් අර ගොඩක් හැංගිර යන දේවල් එහෙමත් නැත්නම් වැඩි කතා බහකට ලක් වෙන්නේ නැති දේවල් ඉදිරියට අරගෙන අපිත් එක්ක කතා බහ කරමින් ඔබ දැනුවත් කරන්නට එකතු වෙනවා. ඉතින් මේ තව මේ කාරණාව තුළ මේ අපි අද ලාදුරු ගැන කතා කරපු බව ඇත්තයි. ජාලි මහත්මයා දැන් ඔබ ඇතුළේ මේ අර සංගමයේ පිරිස බෞද්ධ චිකිත්සක සභාවේ ඉන්න සංගමයේ පිරිස බොහෝ වැඩ කටයුතු කරනවා කියලා අපි දන්නවා. මේ ප්‍රශ්නෙත් මේ කලින් අහලා තියෙනවා. මට හිතෙනවා දැන් ඔය කියන කාරණාවත් එක්ක තවමත් අපේ රටේ මේ හා සම්බන්ධ පිරිසේ යම් අඩුවක් තියෙනවාද කියලා. ඒ නිසා මේ අලුතින් මේ ක්ෂේත්‍රයට එකතු වෙන්න පිරිසට එහෙම නැත්නම් බෞද්ධ චිකිත්සකවරයෙක් විදිහට එන්න තියෙන මාර්ගය කොහොමද වෛද්‍ය විද්‍යාව හදාගැනීම තුළද මෙතනට යන්න පුළුවන් ඒක නම් සුට්ට මතක් කරගන්න. වැදගත් දීලා හරිම ස්තුතියි. ඒ ප්‍රශ්නේ වල මොකද දැන් මේ ඒ කරන ළඟ ළමයි ඉන්නවා. ඒගොල්ලන්ට ගොඩක් අය ළමයි අහනවා මේ හදිසියේ වෛද්‍ය විද්‍යාවට ඇතුළත් වෙන්න බැරි වුණොත් වෛද්‍යවරයෙක් වෙන්න මොකක්ද ඊළඟ තියෙන ඔප්ෂන් කියලා. තාම ගොඩක් දැනුවත් භාවයක් නැහැ. දැන් විශ්වවිද්‍යාල දෙක දැන්ට බෞද්ධ චිකිත්සක පාඨමාලාවක් තියෙනවා. සිවුවුන් උපාධි පාඨමාලාව කොළඹ විශ්වවිද්‍යාලයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒක ඉලෙවල් කරලා සියලුම විෂයන් ජීව විද්‍යාව හදාරන ළමයින්ට පුළුවන් ඇතුල් වෙන්න. එතකොට භෞතික විද්‍යාව විෂයට සම්මාන සාමාර්ථයක් තියෙන්න ඕනේ. එතකොට තමයි මේක ඇතුල් වෙන්න එලිජිබල් වෙන්නේ. ඒ ස්කෝර් එකෙන් ගන්නෙ. එතකොට ඩිස්ට්‍රික්ට් වල තියෙන්නේ ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාවට මුල්ම ස්කෝර් එක ඊළඟට දන්ත වෛද්‍ය ඊළඟට බෞද්ධ චිකිත්සාවට. ඊට පස්සේ තමයි පශු වෛද්‍ය වලට යන්න තියෙන්නේ. හිතලා සමහර දිස්ත්‍රික්ක වල දන්ත වෛද්‍ය වලට කලින් බෞද්ධ චිකිත්සාවට තියෙනවා. දිස්ත්‍රික්ක මෑතකදී දෙක කරුවකම ඒ විදිහට ස්කෝර් කරලා ලැබුණා. ඉතින් තව කොතලාවල වෛද්‍ය පීඨස් මේක තියෙනවා සිවුවුන් පාඨමාලාවක් විදිහට. ඉතින් පිටරටත් මේ අයට ඉගෙන ගන්න අවස්ථා ගොඩක් තියෙනවා. මේ ශ්‍රී උපාධි ගොඩක් මේ පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. හරිම ඉන්ට්‍රෙස්ටඩ් වෙලා මේක විශේෂයෙන් භෞතික විද්‍යාව තමයි ගොඩක් යොදාගන්නේ. මේකයි භෞතික විද්‍යාවට සම්මානයක් ඕනමයි කියන්නේ. මොකද අපි කියන විද්‍යුත් චිකිත්සක උපකරණයි නෙවෙයි භෞතික විද්‍යාවේ ෆෝමියුලා ඒවා තමයි යොදාගෙන ඉන්නේ. චුම්බකත්වයේ වගේ ඒ තියෙන නියමයන් ගොඩක් වැදගත්. විද්‍යුතය ගැන ලොකු ගොඩක් තියෙන තේරුමාල් තියෙන කයිනසියොලොජි ඒ යාන්ත්‍ර විද්‍යාවත් එක්ක ගොඩක් තියෙනවා. දැන් මේ අපි වැඩ කරන්නේ තේරුම අස්ති පද්ධතිය යාන්ත්‍ර විද්‍යාව ලීවර් ක්‍රම දැන් බේසික්ස්ම තමයි මේ භෞතික චිකිත්සකවරුන්ට ඕනේ. මේ අර ජීව විද්‍යාවත් අවසානයේ පැත්තට හැරෙනවා. ශරීරය තුළ තියෙන භෞතික සාධාරණතාවය මත කරලා ගන්නේ කෙසේ වෙතත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ කරුණු අපිත් එක්ක බෙදාගෙන සිකුරාදා නුගසවන තුළ අපි හැමදාම කතා කරන වෛද්‍ය සාකච්ඡාවක් නැත්නම් මේ බෞද්ධ චිකිත්සක ක්‍රම ගැන කතා කරන මේ සාකච්ඡාවට අලුත් වටිනාකමක් ලබා දෙනවාට. ඉතින් අපි අද දවසේදී අපිත් එක්ක එකතු වෙන සුපුරුදු විදිහට කොළඹ විද්‍යාලය ළමාරෝහලේ ප්‍රධාන බෞද්ධ චිකිත්සකාචාර්ය ජාලින්ද්‍රන් මහත්මයා අද දවසක මේ පිළිබඳව කතා බහ කරන්නට බෞද්ධ චිකිත්සක ක්‍රම පිළිබඳව අලුත් දේවල් කතා කරන්නට හමු වෙනවා. අද දවසේදී පැමිණීමට ප්‍රේම ස්තුතියි.